What time the lecture starts at this hall? 11ට පටන් ගන්නේ. What? 11ට. The lecturer 11 start lecturer. What are you talking about? I don't understand. 11. Oh, hi guys. Hi. When does the lecture start? That's what I'm wondering about. 11 lecturer come start lecturer. 11. Wait. So the lecture starts at 11 o'clock? අන්න හරි. Okay. මේක මේ අපේ කැම්පස් එකේ වෙච්ච පොඩි සිද්ධියක්. ඉතින් මම හිතනවා ඔයාලටත් මේ වගේ අසරණකමක් දැනෙච්ච වෙලාවල් ඇති. මේ වගේ ඉංග්‍රීසි කතා කරන්න ගියාම කමියුනිකේෂන් ප්‍රොබ්ලම්ස් නිසා ලැජ්ජ වෙන අවස්ථාත් ඇති. ඉතින් තවදුරටත් යුනිවර්සිටි එකේදී ලැජ්ජ නොවී ඔයාලගේ ප්‍රසන්ටේෂන්ස්, ඒ වගේම වයිවාස් වගේ සමහර දේවල් උගන්වද්දි නැත්නම් යාළුවොත් එක්ක කමියුනිකේට් කරද්දි ඉංග්‍රීසි වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න ටික ඔක්කොම විසඳ ගන්න පුළුවන් සොලියුෂන් එකක් කරන් තමයි මම ආවේ. ඒ තමයි ස්පීක් ක්‍රාෆ්ට් ඉංග්‍රීසි Academy එකේ ඉංග්‍රීසි කෝස් එක. මේ ඉංග්‍රීසි කෝස් එක ගැන කතා කළොත් මේක මෙහෙවන්නේ මොනිටර් යුනිවර්සිටි එකේ ඉන්ජිනියරිංగ్ ඇන්ඩ් මෙඩිකල් ෆැකල්ටි එකේ ලෙක්චරර් ඇන්ඩ් කැලණි යුනිවර්සිටි එකේ ටෙම්පරරි ලෙක්චර් කෙනෙක්. ඉතින් තවදුරටත් මේ ගැන කතා කරොත් මේක මේ ඇකඩමි එක අවුරුදු 5ක් මුළුල්ලේ ළමයි 9000කට වැඩි ප්‍රමාණයකට උගන්වපු තැන. ඉතින් කිසිම බයක් වෙන්නේ නැතුව ඔයාලට මේ ඇකඩමි එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ කෝස් එක ගොඩක්ම වෙන්නලා තියෙන යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා. යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා විතරක් නෙමෙයි ඔයාලට ලෙටර් රයිටිං, ඊමේල්ස් වගේම ඔයාලට කමියුනිකේෂන් ස්කිල්ස් හදාගන්න ඕන නම් ඔයාලට මේ කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්. ස්පෙෂල්ම දේ තමයි ඔයාලට 12000කට වගේ යන මේ පැක් එක ඔයාලට රුපියල් 8000කට ගන්න පුළුවන් මේ අයින තියෙන ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා. ඉතින් ආයෙ බය නැතුව ලැජ්ජ වෙන්නේ නැතුව ඉංග්‍රීසි කතා කරන්න ඕන නම් ස්පීක් ක්‍රාෆ්ට් ඇකඩමි එකත් එක්ක එකතු වෙන්න.